මේ කාලය තුළ අපේ විෂයන් ගණනාවකින් හෙළ ඒ මහා ගැඹුරු තාක්ෂණය සහිත බල සහිත වැඩගත්ත ඒ මහා දැවැන්ත යුගයේ තවත් අසිරිමත් විෂයක් තමයි අපේ සමීර ඔඩිස තන්ත්‍රයේ තුල සඳහන් වෙන රාවණ මහා රජතුමා විසින්ම ලියූ ඔඩිස තන්ත්‍රය. ඔඩිස තන්ත්‍රය. නූතන මනෝවිද්‍යාව. නූතන මනෝවිද්‍යාව පියාවශයෙන් අපි ගන්නවා පුද්ගලයන් දෙදෙනෙක්ව. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සහ අපි එඩ්ගා කේසිවත් යම් ප්‍රමාණයකට ගන්නවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට මේ ජර්මානු ජාතිකයට මේ මහා දැනුම් සම්භාරය ලැබීමට අපිට එකෙල්ලේ කියන්න පුළුවන් කාරණා සහ ව්‍යංගයෙන් කියන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. ඔඩිස තන්ත්‍රයේ සාමාන්‍යයෙන් සම්පූර්ණ මනෝභාවයන් පිළිබඳ ලියවුච්ච ඒ මහා රාවණ දැනුම ඒ මහා සක්විති දැනුමෙන් එක විෂයක්. එතකොට ඒ පොතපත ටිබෙටය හරහා ජර්මනියට යන්නේ ඇයි කියලා තමයි අපි අහන්නේ. ඇයි අපේ පොත් ටික රාවණ මහා ඊශ්වරයන් ලියපු මේ පොත් ගණනාවකින් මම තාම කතා කරන්නේ ඔඩිස තන්ත්‍රය. ඉතින් ඔඩිස තන්ත්‍රය විතරක් නෙමෙයි අග්නිමාලා තන්ත්‍රය ඉඳන් අර්කෂ ප්‍රකාශ ඉඳන් කුමර තන්ත්‍රය ඉඳන් තියෙනවනේ. ඉතින් මේ පොත් වලින් අද වැඩ ගන්නේ බටහිර. අපිට රාවණා කෙනෙක් නැහැ කියලා පුරාවිද්‍යාවෙන් කෑගගා කියන්න අතරේ මිනිස්සුන්ගේ ජන විඥාණය වෙනස් කරන්න බෑ. මේ අවුරුදු ලක්ෂ කෝටි ගාණක් තිස්සේ එන මහා චක්‍රයක්. බුද්ධ චක්‍රය බුද්ධ වංශය. සක්විති චක්‍රය සක්විති වංශයේ තියෙනවා. එතකොට මේ සක්විති රජෙක් නිකම්ම මහරජෙක් මහාධිරාජයෙක් මෙන් තුන් ලෝකේ ජයගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එතුමා නැත උන්වහන්සේ ඒ බෝධිසත්වයන්න් වහන්සේ සපුරාලිය යුතු දස වැදෑරුම් බල ශක්ති විෂයන් තියෙනවා. දස සක්විතිවත් කියලා අපි අහලා තියෙනවා. හරියටම හරි. ඉතින් මේ මහා මනෝවිද්‍යාව තමයි හෙළ මහා මනෝවිද්‍යාව කියලා අපි අපේ දරුවන්ට උගන්වන්න පටන් අරගෙන තියෙන දැන් අවුරුදු 5ක් වෙනවා. ඒ තුල අපේ සමීර මේ රටේ ඉන්න වගේම විදේශ රටවල් වල ඉන්න මහා වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් සිටන් මහා තනතුරු ලහබීන් ඒ කියන්නේ සමාජයේ ඉහළ උගත්කම ප්‍රඥාවන්ත භාවයක් ඇති ඒ උතුම් මිනිසුන් වගේම ඒ දේශ තමන්ට උවමනා දරුවන් තරුණ දරුවන් මහත් උද්‍යෝගයකින් සහභාගී වෙනවා. ගත තුල දින යනක කියනලේ ඇති ගැමුණු පරපුරේ සිංහලයා තුල නලියන දැවැති සිතුවිලි අමිනුහි සරගත් හෙලයා සියනද පතුරා මා මෙර සොලවා අනන්ත සත් සමුදුරු කලමා කුසෙන් සක්වල එපිට හෙළූ පෙර පිට කොඳු නොබිදුණු සිංහලයා